welcome to Life with Me YouTube channel. අද අපි ආවා නවගමුවට. ඉතින් දිගටම ඉන්න ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නම් අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. hello Life with Me YouTube channel එකට ඕගොල්ලන්ව ආයෙමත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මේ වෙනකොටත් ඕගොල්ලෝ දන්නවා මම මේ කොහෙද යන්නේ කියලා. ඔව් මම මේ යන්නේ නවගමුව පුරාණ පත්තිනි දේව මාලිගාවට. එහෙමත් නැත්නම් නවගමුව පත්තිනි දේවාලයට. බෞද්ධ ජනතාව සහ හින්දු ජනතාව අතර වන්දනාමානයට පාත්‍ර වන දේවතාවියක් විදිහට, එහෙමත් නැත්නම් දිව්‍යාංගනාවක් විදිහට මේ පත්තිනි මෑණියන්ව අපිට හඳුන්වන්න පුළුවන්. උන්වහන්සේව විවිධ නම් වලින් විවිධ භාෂා වලින් විවහාර කරත් බෞද්ධ අපි, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාව තුල වැඩි වශයෙන් පත්තිනි මෑණියන්, පත්තිනි දෙවියන් විදිහට තමයි හඳුන්වන්නේ. නවගමුව පත්තිනි දේවාලයට අපේ ගෙදර ඉඳලා හරිම චූටි දුරක් තමයි තියෙන්නේ. ඒ නිසා විනාඩි 10ක් 15ක් වගේ චූටි කාලයක් ඇතුළත අපිට ළඟා වෙන්න පුළුවන්. ඉතින් අද ඊටත් වැඩි ඉක්මනට අපිට ළඟා වෙන්න හැකියාව ලැබුණා. මොකද අද අපි ෂෝට් කට් වලින් තමයි අපේ ගමන ගියේ. ඒ වගේම මතක් කරන්න ඕනේ, ඉස්සර නම් මම අවුරුද්දකට 3-4 පාරක්ම නවගමු ගියා. හැබැයි මට අද නම් යන්න හම්බුනේ අවුරුද්දකට විතර පස්සේ. ගිය අවුරුද්දේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට ගියාට පස්සෙම මට අද වෙනකන් නවගමුවට යන්න බැරි වුණා. නමුත් මම අපේ පන්සලේ ඒ වගේම තමයි අවට තියෙන දේවස්ථාන වලට ගියාම පත්තිනි මෑණියන් වෙනුවෙන් පුද පූජා වන්දනාමාන සිදු කළා. අද මම හිතුවා මගේ අම්මයි හස්බන්ඩ්ුයි එක්ක නවගමු ගිහිල්ලා එන්න. එහෙමත් නැත්නම් නවගමුව පුරාණ පත්තිනි දේවමාලිගාව වන්දනා කරන්න යන්න. මේ ඕගොල්ලෝ දකින්නේ මම යන ගමන් ගත්ත චූටි වීඩියෝ ක්ලිප්ස් කීපයක්. ඉතින් හරිම ලස්සන කාම් වීව් එකක් තමයි අපිට දැක ගන්න ලැබුණේ යනකොට පාර දෙපැත්තේ. කලින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තු වීඩියෝස් 2-3කම ගොඩක් කට්ටිය මගෙන් අහපු දෙයක් තමයි කෝ මම කියලා. මේ සැරේ මම හිතුවා මම ඉන්න වීඩියෝ ක්ලිප් 2-3කුත් ඇඩ් කරලා මේ vlog එක එඩිට් කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. සමහර වෙලාවට මම ඔයාලත් එක්ක ෂෙයා කරන ගොඩක් vlogs රෙකෝඩ් කරන්නෙත් මම නිසා තමයි මගේ වීඩියෝ ක්ලිප්ස් අඩු වෙන්න ප්‍රධානම හේතුව. මොකද මට මගේ වීඩියෝස් රෙකෝඩ් කරගන්න එක ටිකක් අමාරුයි සහ අපි පූජනීය ස්ථානයකට, ඒ වගේම විශේෂ ස්ථානයකට යන්නේ මොනවා හරි විශේෂ දෙයකටනේ. සමහර විට වන්දනාමාන කටයුතු, නැත්නම් සමහර විට එන්ජොයි කරන්න. එතකොට අපිට ෆෝන් එකක් අතේ තියාගෙන හැමතිස්සෙම වීඩියෝ කර ඉන්න ටිකක් අමාරුයි සහ අපි තව කෙනෙක්ට දීලා වීඩියෝ කරන්න කියලා කියන්නත් අපිට අමාරුයි. මොකද එතකොට ඒ කෙනාගේ නිදහස සහ එයාගේ විනෝදයට ඒක බාධාවක් වෙන නිසා. මේ හේතුව තමයි මම මගේ වීඩියෝ ක්ලිප්ස් වල අඩු වෙන්න ප්‍රධානම හේතුව. කොහොමන් හරි කතාවෙන් කතාව මට අමතක වුණා. දැන් අපි ඉන්නේ 697 මේන් බස් රූට් එකේ. මට මතක විදිහට නම් දැන් අපි පහු කළේ කොරතොට හරිය. මේ පැත්තේ යන කෙනෙක් ඉන්නවා නම්, මේ පැත්ත දන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න මේ කොහෙද කියලා. ඉතින් මම ගොඩක් කැමති දෙයක් තමයි මගේ අම්මයි හස්බන්ඩ්ුයි එක්ක ට්‍රැවල් කරන්න. දුර ගමනක් වුණත්, ළඟ ගමනක් වුණත්, එහෙමත් නැත්නම් මම ඒගොල්ලොත් එක්ක shopping කරන්න ගියත් ඒ දවස, ඒ මොහොත මම ගොඩක් එන්ජොයි කරනවා. ඒ ගෙවන හැම තප්පරයක්ම මම ගත කරන්නේ හරිම සතුටින්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ටිකෙන් ටික අපි නවගමුවට ළඟා වුණේ. එහෙනම් චූරි වෙලාවක් දෙන්න අපි දැන් ටැක්සි එකෙන් බැහැලා අපේ පූජා වට්ටිය ගන්න යමු. ඇතුළට යන්න කලින් අපි හිතුවා පූජා වට්ටියක් හදන්න කියලා ඇඩ්වාන්ස් කරලා යන්න. ඔයාලත් නවගමු ගිහිල්ලා පූජාවක් තියන්න ප්ලෑන් කරන කෙනෙක් නම් මම මේ කඩේ highly recommend කරනවා. මොකද හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙන මේක හරිම පිරිසිදු තැනක් තමයි මේක. කට්ටියක් මේ දැන් ගෙනියන්න බෑ. බලන්න ආවේ.
මං එන්නම් ගෙනියන්න තව. යන්න එපා. අපි මේ වල බුදුන් වඳිනවා වැඳලා කරලා කෝල්ලයක් දෙන්න. හා. පූජාව උදේට ගෙනත් දෙන්න. හා. පූජාවක් දෙන්න. ඒකට බලන්න අවශ්‍ය දේ. රයිසස් අපි 2500ක් තියෙනවා. හරි. ආයි ලොකු වටිය 3000ක් හදනවා. හරි. ආයි 3500 4000 හදනවා ගෙඩි පූජාව. ගෙඩි පූජාව. කොහොමද පළතුරු කීයක් වගේ එනවද? 7යි කැවිලි 7යි ප්‍රශ්වල්නාලේ සරුවයි අටයි දොඩක් දෙනුම් ඔක්කොම වැඩි. ඔක්කොම වැටෙනානේ. ඔව්. 3000. ඔයාටත් පිරිසිදුව පිළිවෙලට පූජා වට්ටියක් හදාගන්න ඕනේ නම් ඔයත් මෙතෙන්ට එන්න අමතක කරන්න එපා. හරිම පිරිසිදුව පිළිවෙලට හොඳ කස්ටමර් සර්විස් එකක් දෙන තැනක් තමයි මේක. මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙයාලගේ කන්ටැක්ට් නම්බර් එක දාලා තියන්නම්. මේ ඔයගොල්ලෝ දකින්නේ නවගමුව චෛත්‍ය රාජානන් වහන්සේ. ඉතින් අද නම් කාලගුණය ටිකක් අඳුරු කාලගුණයක් තියෙන්නේ. හැබැයි වීව් එක නම් හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. මේ අපේ අම්මා. මේ තියෙන්නේ පල්ලෙහා පේන හැටි. චෛත්‍ය රාජානන් වහන්සේ ගාවට පල්ලෙහා පේන විදිය තමයි මේ තියෙන්නේ. අපිත් දැන් අවුරුද්දකින් විතර තමයි ආවේ. නවගමුව අපේ ගෙදරට කොච්චර ළඟ වුණත් පහුගිය ටිකේ එන්න බැරි වුණා. එක එක වැඩ රාජකාරී වටිච්ච හින්දා. ඉතින් අවුරුද්දකට වගේ පස්සේ ආවා වුණාට හරීම තිබ්බ වීව් එක ගොඩක් වෙනස්. හරිම ලස්සනයි දැන් ඉස්සරට වැඩිය. ඒ වගේම තමයි අලුත් දේවල් ගොඩක් තියෙනවා මේක ඉදි කරලා. මට හැමදේම නම් ඔයාලට ෂෙයා කරන්න බැරි වේවි. මොකද වන්දනාමාන කටයුතු තියෙන නිසා. මම පුළුවන් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මේ තියෙන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ ගාවට ආවහම අපිට දකින්න තියෙන වීව් එක. මෙන්න මේ වගේ වීව් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අනිත් පැත්තේ වීව් එක. මේ තියෙන අපේ මල් ටික. ඕකේ. මේ වෙලාවේ ටිකක් අඳුරුයි. මේ තියෙන්නේ බුදුගේ. බලමු අපි ඉස්සරහට වීඩියෝස් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. බලගන්නම. චෛත්‍යයට මල් පූජා කරලා අපි විනාඩි 5ක් විතර මෙතන හිටියා. මොකද මෙතන අද හරිම කාම්. ඊට පස්සේ ෆොටෝස් කිහිපයකුත් අරගෙන මේ විදිහට තමයි අපි අපේ වන්දනාමාන කටයුතු ආරම්භ කළේ. අපි ආවා පහන් පත්තු කරන්න. පේනවනේ අම්මට එහා පැත්තේ කවුද බිම නිදාගෙන හිටියේ කියලා. හැමදාම වගේ නවගමුවට ආවම මේ සැරේත් අපිට ගොඩක් බව්‍යාළුවෝ හම්බ වුණා. ඉස්සර මම නිතරම එන දවස්වල හිටපු අයත් තාම ඉන්නවා. ඉතින් හරිම සතුටුයි යාළුව දැක්කාම. හැබැයි මට මොකුත් මෙයාලට ගේන්න බැරි වෙච්ච නිසා මෙයාලට මම කතා කරන්න ගියේ නෑ. කොහොම හරි මේ විදිහට තමයි අපි පහන් 7කට තෙල් දාලා, තිර දාලා තුන්දෙනාම එකතු වෙලා ඒ පහන් ආලෝක පූජාව සිද්ධ කරේ. ඊට පස්සේ අපි ගියා ගාථා කියන්න නවගමුව බෝධීන් වහන්සේ ගාවට. ගාථා කියලා ඉවර වෙනකොටම මුළුතැන් පූජාව පටන් ගත්ත නිසා අපිට විනාඩි 10ක් 15ක් මෙතන වාඩි වෙලා ඉන්න හැකියාව ලැබුණා. ඒත් එක්කම මේ වෙලාවේදී හස්බන්ඩ් ගියා ගේට් එක ගාවට අපේ පූජා වට්ටිය අරගෙන එන්න. පේනවනේ දැන් නම් ටිකක් මහන්සි. ඒ වගේම තමයි රස්නෙත් ටික ටික වැඩි නිසා හරිම අමාරුවෙන් තමයි මෙතන හිටියේ. හැබැයි ලොකු රස්නයක් දැනුන්නේ නැහැ බෝධීන් වහන්සේ නිසා. වන්දනාමාන කටයුතු සියල්ලක්ම ඉවර කරලා අපි ගෙදර එන්න පිටත් වුණා.
එන්න කලින් අපි නවගමුවේ තියෙන පෙරේරාන් සවුන්ස් එකට ගිහිල්ලා චූටි ස්නැක් එකක් ගත්තා. හැබැයි ස්නැක් එකක් ගන්න ප්ලෑන් කරලා නම් නෙමෙයි ගියේ. අපි ගියේ අයිස් කොෆි එකක් බොන්න. හස්බන්ඩ් කිව්වා යාට මොන හරි කන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි 3 දෙනාම ස්නැක් එකකුත් අරගත්තා. අද දවස හිතුවටත් වැඩිය නිදහසේ අපි කරන්න ආපු හැම වැඩක්ම හරිම සාර්ථකව කරගන්න ලැබුණා. විශේෂයෙන්ම ඔයාලට මතක් කරන්න ඕන තව දෙයක් තමයි නවගමුව පත්තිනි දේවාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැර මංගල්‍ය මේ සැරේත් අගෝස්තු මාසේ පැවැත්වෙනවා. මට මතක විදිහට අගෝස්තු 16 තමයි අවසන් මහා රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේ. ඒ වෙනුවෙන් ආධාර එකතු කිරීම කටයුතු දේවාලය විසින් පටන් අරන් තිබුණා. අපිත් ඒකට සම්මාදන් වුණා. ඔයත් නවගමුව යනවා නම් ඔයාටත් පුළුවන් පත්තිනි දේවාලය නවගමුවේ පත්තිනි දේවාලය දෙකක් තියෙනවානේ. මම මේ කියන්නේ බුදුගේ ආසන්නයෙන් තියෙන පත්තිනි දේවාලයේ තියෙන පෙරහැර සඳහා ආධාර එකතු කිරීමේ කවුන්ටරයට ගිහිල්ලා ඔයාගේ ආධාරය ඔයාගේ පරිත්‍යාගය සිද්ධ කරන්න. මමත් හරිම ආසයි නවගමුව පෙරහැර බලන්න. හැබැයි මම මෙච්චර කාලයකට නම් බලලා නැහැ. මොකද සෙනසුරාදා ඉරිදා දවස්වල කොහොමත් නවගමුවේ ක්‍රවුඩ් එක වැඩි සහ නවගමුව පෙරහැර දවසට වාහන හොයාගන්න හරිම අමාරුයි. ඒක නිසා තමයි මට පෙරහැර බලන්න අවස්ථාවක් ලැබුණ නැත්තේ. මේ සැරේ නම් අනිවාර්යෙන්ම එනවා කියලා ප්ලෑන් කරගෙන ඉන්නවා. අපි බලමු කොහොම වෙයිද කියලා. මේ ඕගොල්ලෝ දකින්නේ අපි නවගමුවට ආපු පාරෙම අනිත් පැත්තේ view එක. මම කලින් පෙන්නුවේ පාරෙන් එහා පැත්තේ. දැන් මේ ඔයාලට පෙන්වන්නේ පාරෙන් මෙහා පැත්තේ view එක. හරිම නිදහස්. එහා පැත්තේ view එකටත් වැඩිය ගොඩාක් ලස්සනයි. දැන් අපි ගෙදර යන්න කලින් ඩිසයිඩ් කළා ලන්ච් එක එළියෙන් ගමු කියලා. ඉතින් එළියේ ඩයිනින් කරන්න බෑ. මොකද අපි මහන්සි වෙලා දාඩිය දාලා ඉන්නේ. ඒ නිසා වොෂ් එකක් දාගෙන චුට්ටක් රිෆ්‍රෙෂ් වෙලාම ලන්ච් එක ගන්න අපි හිතුවා අපේ කෑම ටේක් අවේ කරන්න. නවගමුව කඩුවෙල පැත්තේ ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ පැත්තේ රයිස් ඇන්ඩ් කරි ඒ වගේම ෆ්‍රයිඩ් රයිස් මොනවා හරි ලන්ච් එකට ඔයාලා රෙකමෙන්ඩ් කරන shops මොනවද කියන එක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මේ පැත්තේ කඩ කීපයක් අපිට හම්බුණා. හැබැයි මට බය හිතුණා කෑම ගන්න. අපි මීට කලින් කාලා නැහැ. කන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා දන්නේ නැති නිසා කෑම ගන්න බය හිතුණා. ඒ නිසා අපි වෙනදට කෑම ගන්න නෙළුම් කොලේ ඔගොල්ලෝ දන්නවා හෝමගම 138 නෙළුම් කොලේ කියන ෂොප් එකට මේ යන්න ඩිසයිඩ් කළා. අපි දැන් කඩේට ආවා. මෙතන ලොකු රයිස් ඇන්ඩ් කරි වෙරයිටි එකක් තියෙනවා. අපිට පුළුවන් අපි කැමති කරිස් 4ක් මීට් අයිටම් එකක් එක්ක සිලෙක්ට් කරලා white rice, yellow rice, red rice විදිහට අරගන්න. මේ ඔයගොල්ලෝ දකින්නේ අපේ කෑම තුන රෙඩි වෙන විදිහ. දැන් අපි ගෙදර ඇවිල්ලා චූටි වොෂ් එකක් දාලා පොඩි රෙස්ට් එකකුත් අරගෙන ලන්ච් එක ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අද ලන්ච් එක අපි අරගත්තේ 138 නෙළුම් කොලේ කියන ෂොප් එකෙන්. මම ඔයාලට පෙන්නන්නම්. අන්න මේක තමයි පැකේජින් එක. ෂොප්ස් කිහිපයක්ම බැලුවා ලන්ච් එක ගන්න. නමුත් අපිට සෙට් උනේ මේ ෂොප් එක තමයි. එහෙනම් අපි දැන් කන්න හදන්නේ. අද මම අරගත්තේ yellow rice, පරිප්පු, පොලොස්, බටු මෝජෝ එක්ක සලාද. මේත් එක්කම කට්ලට් එකකුත් අරගත්තා. ඉතින් හස්බන්ඩ් උයි අම්මයි ඒගොල්ලෝ කැමති විදිහට rice and curry තෝරගත්තා. මම ඔයාලට ඉස්සරහට අප්ඩේට් දෙන්නම් අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. එහෙනම් දැන් අපි කාලා චූටි රෙස්ට් එකක් අරගෙන රැට හම්බෙමු. මේ තියෙන්නේ මගේ ලන්ච් පැක් එක. ඉතින් මම අරගත්තේ ඔයාලට කලින් කිව්වා වගේ පරිප්පු, සලාද, බටු මෝජු, පොලොස්. ඒත් එක්කම මාළු ඇඹුල් ටිකක් කෑම එකක් තමයි ගත්තේ. මට මේකට රුපියල් 670ක් වුණා. ඒගොල්ලෝ අපිට පපඩම් දුන්නා. මේක මගේ අතින් කැඩුනා. ඒකයි මෙහෙම උනේ. ඒත් එක්කම මට හිතුණා මේක මගේ අයිඩියා ගන්න නෙමෙයි මේක හස්බන්ඩ්ගේ අයිඩියා එකක්. අපි කට්ලට් එකකුත් අරගත්තා. මේක yellow rice එකක් හින්දා කට්ලට් එකකුත් මේකට මැච් වෙන නිසා.
එහෙනම් ඉක්මනට මං කාලා එන්නම්. මම ආයෙ මතක් කරනවා මං අද කෑම අරගත්තේ 138 නෙළුම් කොලේ. මෙන්න මේ ෂොප් එකෙන්. මේකේ Google search කරලා ඔයාලට විස්තර අරගන්න පුළුවන්. ඒත් එක්කම මම contact number එක දාන්නම්. ඒතර ඔයාලටත් මේගොල්ලන්ගෙන් කෑම ගන්න ලේසියිනේ. එහෙනම් ඉක්මනටම කාලා එන්නම්. දැන් නම් හොඳටම බඩගිනි. බත් කාලා ඉවර වෙලා මම මෙන්න මේ ජෙලි යෝගට් එක try කරා. මීට කලින් ජෙලි යෝගට් කාලා තියෙනවා. හැබැයි මේ බ්‍රෑන්ඩ් එකෙන් නම් මම මේ try කරන first time එක. ඒක නිසා මට හිතුණා ඔයාලත් එක්කත් මේක share කරගන්න. අනිත් යෝගට් වලට වැඩිය මේකේ පැණි රස නම් හරිම අඩුයි. ඒක නිසා මම මේකට ලකුණු 10න් 10ම දෙනවා. බලන්නකෝ ඒක හරිම කලර්ෆුල්. ඉතින් දැක්කහම කන්න ආසයි. ඒ වගේම තමයි හරිම රසයි. ඔන්න ඔය විදිහට තමයි අද දවසේ අපි අපේ වැඩ ටික ඉවර කරේ. ඉතින් දැන් වෙලාව හවස 3යි. හවස 3ට තමයි අද ලන්ච් එක ගත්තේ. ගණන් ගන්න එපා. තනි අතින් ෆෝන් එක අරගෙන යෝගට් කනකොට ඉතින් ඔය වගේ අකරතැබ්බවල් වෙනවනේ. එහෙනම් අදට මම මගේ vlog එක අවසන් කරනවා. නවගමුවේ ගිහිල්ලා ගත්ත ෆොටෝස් උත් මම මේ vlog එක අන්තිමට දාලා තියන්නම්. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් Life with Pini YouTube channel එකේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්.